no reaction. දැන් තමයි භයානකම දේ තියෙන්නේ. 1 2 3 Hi, welcome to my YouTube channel. අද මම පොඩි වෙනස් වීඩියෝ එකක් කරන්න යන්නේ. මම හිතුවා no reaction වීඩියෝ එකක් කරන්න ඕනි කියලා අපි try කරලා බලන එක challenge එකක්. මම මටම කරගන්න challenge එකක්. අපි බලමු මට reaction දෙන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා. මං කන්න ඉන්නේ කෑම වලට. ඇත්තම කියනවා නම් මම අද කන්න ඉන්නේ මාරම ඇඹුල් කෑම. මං ඇත්තටම ආසයි අච්චාරු වර්ග කන්න. අච්චාරු එන පෙරේතෙක් මම. ඔයාලා මේ විශ්වාස කරයිද දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් දැන් ගෙදර ගිහිල්ලා එනකොට නුවර තියෙන සහස් අච්චාරු වැරදුනානේ. සහස් උයනේ අච්චාරු පෙරේතයෝ කියලා අච්චාරු කඩයක් තියෙනවා. හරිද? ඒකේ අච්චාරු මාර රහයි. නුවර ඉන්න අය නම් දන්නවා. ඉතින් හරිද? ඒකේ මාරම රස අච්චාරු තියෙන. ඉතින් මම දන්නේ ඒවා කොහොම හදනවද කියලා. කොහොම හරි ඒ අච්චාරු අනිවාර්යයෙන්ම මං ගෙදර ගිහිල්ලා එනකොට මල්ලිත් එක්ක මං නුවරට එන්නේ. මල්ලි මාව ගෙනල්ලා දානවා බස් එකට. ඒ ගෙනල්ලා දාද්දි මං එතනින් අච්චාරු දෙකක් අරගෙන එයාටත් එකක් දීලා මාත් එකක් අරගෙන එවිලා බස් එකේදී මං කකා එනවා. හරිද? ඊතරමට මං ආසයි අච්චාරු වලට. කොහේ දැක්කත් මං අච්චාරු කනවම තමයි. ගෝල් ෆේස් එකේ තිබ්බත් පිටකොටුවේ ඉස්සර පිටකොටුවේ තිබ්බා. හරිද? මං ගෙදර යනකොට බස් එකේ යන්න ඒ කියන්නේ මම ඔෆිස් එකේ ඉඳලා පිටකොටුවට ගිහිල්ලා එතන ඉඳන් ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට යන ටිකේ තියෙනවා අච්චාරු අර මේ කරත්තයක් තියාගෙන අංකල් කෙනෙක්. එතන දැක්කම ගන්න හිතෙනවා. ඒ තරමට ලස්සනයි පිරිසිදු පාටයි පිළිවෙලයි. හරිද? ඉතින් මං එතනිනුත් අරගෙන යනවා. ඒ තරමට මං පෙරේතයි මේ කියද්දිත් මට කටට කෙලෙනවා. හිතන්නකෝ නේද? ඒ කියන්නේ එහෙම කෑමක් ගැන හිතුවාම කටට කෙලෙන්න තරම් පෙරේතයි මං අයියෝ. නම එච්චර පෙරේත නෑ. ඉතින් සිතුවිල්ලකට පුළුවන් එකපාර ඕන දෙයක් කරන්න නේද? බලන්න ඉතින් පොඩි සිතුවිල්ලකට පුළුවන් මගේ හැඟීම අවසන්න. කෑම පිළිබඳව මං කියන්නේ. හරි. මං අද කරන්න යන්නේ no reaction වීඩියෝ එකක්. අපි බලමු මොනවද මං අද කන්නේ කියලා. මේ වීඩියෝ එක කරන්නේ මම රෑ වෙලා මං ඔෆිස් එකේ ඉඳන් එනකොට නුගේ ගොඩ කාගිල්ස් එකට ගිහිල්ලා ගත්ත මං ඇඹුල් කෑම ටිකක්. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මං ගන්න ගියපු ඒවා තිබ්බේ නෑ. ගන්න කිව්වා කියන්නේ මම ලොකු අඹ ගෙඩියක් ගන්න තමයි ඉස්සලාම ගියේ. උනාට ඒකේ තිබ්බේ මෙන්න මෙච්චරකට පොඩි අඹ ගෙඩියක්. හරි. බලමු. මුලින්ම තියෙනවා නාරං ගෙඩියක්. මේක ටිකක් අමු එකක් මං ගත්තේ. ඒතර පොඩ ඇඹුල් වෙයි ඇඹුල් වෙයි කියලා හිතලා නාරං ගෙඩිය ගත්තා. ඊට පස්සේ තියෙනවා දෙහි. මං කඩට කෙලල් දෙනවා මට කියද්දි දෙහි. ඊට පස්සේ දෙහි ගෙඩි දෙකක් ගත්තා. මම ලැජ්ජයි නේද එක ගෙඩියක ගෙඩිය ගන්න බෑනේ. ඒ නිසා මම දෙහි ගෙඩි දෙකක් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ චුට්ටම්බටු අඹ ගෙඩිය ගත්තා. මේ පොඩි අඹ ගෙඩියක් වුණාට මං හිතුවා මේක ඇඹුල් ඇති කියලා. මේක අර එලවලු තියෙන තැන තිබ්බේ. ඒ කියන්නේ උයන අඹ ගෙඩියක්. මේ චූටි අමුයි. කලබල. ඊට පස්සේ මං ගත්ත මං ආසම කෑමක් ඇඹුල් කෑමක්. මෙන්න මේ ලොවි ටික. මම ලොවි පෙරේතෙක්. මගේ TikTok වීඩියෝස් බලනවා නම් ඔයාලා දැකලා ඇති. මම ලොවි අර වීදුරු බෝතලයක ලුණු දාලා තියලා කනවා. හරිය දවස් ගාණක් තියාගෙන. ඒතරම් මම ලොවි පෙරේතයි. ඉතින් තව ගත්ත පේර ගෙඩියක්. මේ තියෙන්නේ මං ගත්ත පේර ගෙඩිය. මේ පේර නම් ඇඹුල් නැහැ. ඒ වුණාට ඉතින් මං ගත්ත අච්චාරු කද්දි පේරත් හොඳයිනේ. අපි මේ එකින් එක දැන් කාලා බලමු. මම මේ ටික ඉස්සෙල්ලා රෙඩි කරගෙන ඉන්නම් කන්න පුළුවන් විදියට මිරිස් දාලා ලුණු දාලා මට ඒක කියද්දිත් මගේ කටට කෙලෙන්නේ. හරි පෙරේතයි නේද මම? නෑ මං හිතන්නේ ඇඹුල් කෑම වලට මං ආස නිසා වෙන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් ඕවගෙන් මගේ කට ඇඹුල් වුණාම දත් ටික හිරි වැටුනහම කන්න මං චොක්ලට් දෙයක් ගත්තා. මේ චන්කි චොක් එක්කුයි චොක්ලට් ෆින්ගර්ස් එක්කුයි. ඒ කියන්නේ මට පොඩි ලෙඩක් තියෙනවා. මගේ දත් ඉක්මනට හිරි වැටෙනවා. හරිද? ඉස්සර මම සෙන්සොඩයින් අර ටූත් පේස්ට් එකක් පාවිච්චි කරලා දත් හිරි වැටෙන හින්දා. ඒ දත් හිරි වැටුණාට පස්සේ මට චොක්ලට් එකක් බිස්කට් එකක් වගේ එකක් කෑවම ඒ අර හිරි ගතිය යනවා. අර දත් ටිකේ තියෙන හිරි ටික මට යවා ගන්න ඕනේ. ඒකට මම චොක්ලට් එකක් කරේ බිස්කට් එකක් කරේ මොන හරි හපන දෙයක් හපලා අර දත් ටික මේ යථා තත්ත්වයට පත් කරගන්නවා. ඒ නිසා මම මේ දෙකත් ගත්තා. බලමු දැන් මේ ටික කාලා. මම මේ ටික රෙඩි කරගෙන එන්නම්. එකල්
ඔමින්න එතකල් මම සබස්ක්‍රයිබ් කරගන්න මම මේ ටික ටක් ගාලා හදාගෙන එන්න. ඔන්න යාළුවනේ සංජනාක්කා කෑම ගෙනාවා. ඉනෝකක්ක වගේ නේද? හරි. මං ගෙනාවා ගයිස්. මේ තියෙන්නේ ලොවි, මේ තියෙන්නේ අඹ, මේ තියෙන්නේ නාරං, මේ තියෙන්නේ පේර, මේ තියෙන්නේ තමයි මට භයානකම දේ දෙහි. චැලෙන්ජ් එක තාම පටන් ගත්තේ නෑ. ඒ නිසා මේක කමන්නේ. ඔය වල මේ ටික මම කොහොමද කන්නේ කියලා ඊට පස්සේ මම මේක ඩිප් කරගන්න ගෙනල්ලා තියෙනවා. ෆෑන් එක දාන නිසා ඒක හුල ගිහිල්ලා මගේ ඇස්සලලා ඉදන්නේ. මිරිස් කුඩු. මේක තියෙන්නේ මිරිස් කුඩු මට බයයි මේ මම ෆෑන් එක දාලා තියෙන්නේ මේක මගේ මූණට එයි කියලා. මේක තියෙනවා මිරිස් කුඩු ලුණු සහ සීනි මික්ස් කරලා සීනි පොඩ්ඩක් දැම්මා නැත්නම් අමාරුයිනේ රස නැහැනේ. එනිසා සීනි පොඩ්ඩක් දැම්මා. අපි දැන් මට කියන්න බැරි වුණානේ. ඔයා මගේ channel එකට අලුත් නම් මම සංජනා මගේ channel එක subscribe කරන්න. හරි. දැන් අපි මේ ටිකමු ලස්සනට තියෙනවා හැබැයි නේ. කලර් කම්බිනේෂන් එක හොඳයි. ඉස්සෙල්ලාම මං කන්නේ අඹ. මොකද අපිට අඹ හරි හුරු පුරුදුයි. අපි බලමු මට මේක කිසිම රියැක්ෂන් එකක් නැතුව කෙලක් දෙනවා කටට මේ අර අච්චාරු රස දැනෙලා සුවඳටත් එක්ක රස මතක් වෙලා දැන් මම හොඳට මේක මේ විදිහට දා ගන්නවා. අපි බලමු. මම මිරිස් හොඳටම දාගත්තා. බලමු මට කිසිම රියැක්ෂන් එකක් නැතුව මේ කන්න පුළුවන්ද කියලා. රියැක්ට් කරොත් මම ෆේල්. චැලෙන්ජ් කරන්න මේක. ඒ කියන්නේ රියැක්ෂන් කියන්නේ මෙහෙමයි. කළා මූණ ඇඹුල් ගන්න බෑ. හරි? අපි බලමු. මිරිස් එක සැරයි. කිව්වට කමක් නැහැ. ඇඹුල් කරන්න තමයි බැරි. ඇඹුල් කරත් තමයි මම ෆේල්. පොඩ දත් හිරි වැටලා තියෙන දැන්. තව සැරයි. මේ මොනවාද මේ මිරිස් සැරයි. මිරිස් ගොඩක් දාලා මං හිතන්නේ. තව එක කෑල්ලක් දෙන්න. අන්තිම අඹ කෑල්ල. සැරයි හලෝ. yes අඹ චැලෙන්ජ් එක මන් දිනු. අපි බලමු. ඊළඟ එක මේක සැරයි. මිරිස් සැරයි. සැරා. චැලෙන්ජ් එකෙන් පස්සේ සැර කරාට කමක් නැහැ. සැරයි. හරි. අපි ඊළඟට කන්න යන්නේ නාරං. ඒ මම මිරිස් චුට්ටක් එකක් සැරයි.
දැන් ඔයාලට හිතෙයි දන්නේ මම කිසිම රියැක්ෂන් එකක් දාන්න නැත්තේ මේව ඇඹුල් නැතුවද පෙනරහයි කියලා. මම ඇත්තටම ඇඹුල් මම චැලෙන්ජ් එක ගන්නේ. තව නාරන් තුනයි. yes නාරන් එකත් හරි ඕකේ. දැන් අපි මම කියන්නේ මේ සැරයි කියලා හරිද? ඒ කියන්නේ අඹුල් කරනවා නෙමෙයි සැරයි මට මිරිස් ඒක ඇත්තව තිබ්බා. හරි. දැන් පේර නම් ඉතින් චැලෙන්ජ් එකක් නෑ. අඹුල් නෑ බොල් කියන්න ඕනේ නෑනේ. මිරිස් ටිකක් ගාලා කමු. පේර සැර නැති නිසා මම එක කෑල්ලයි කන්නේ. බොරු චැලෙන්ජ් කරන්න ඕනේ නෑ නේද? මට බය වෙන්න මේ දෙක. ඔන්න ළමයිනේ මං අමාරු මේ කන්න යන්නේ. මම දන්නේ මේ කාලමනා වේද කියලා. රියැක්ට් නොකර ඉන්න උපරිම try කරනවා. රියැක්ට් වුණොත් බලමු. ලොවි කියන්නේ මං ඉතාමත් කැමති කෑමක්. හැබැයි අද නම් මන් දන්නවා මට පිම්පල්ස් එයි. මේ දැනටත් පිම්පල්ස් 3ක් මෙතන ඇවිල්ලා තියෙනවා. තව 2-3ක් එයි. මොකද ලොවි කෑවම මට එනවා අර උෂ්ණයිනේ. අතරම මට මාර බයයි මේක කන්න. 1 2 3 රියැක්ෂන් ආවේ නෑ නේද? තව එකක් කමු. මිරිස් දාලා මිරිසවත් ඇදිලා මේ තුන්වෙනි ගෙඩිය තව ගෙඩියක් කමු. තව ගෙඩියක් කාලා ඇති මං හිතන්නේ මොකද මේ අර ඔක්කොම කන්න බෑ මේ පිම්පල්ස් එයි කියලා බයයි. වෙනදාට ඉතින් මම මේ ඇඹුල් කර රස කර කන කෑමනේ මේ කිසිම රියැක්ෂන් එකක් නැතුව කන්නේ. ඔය මට චැලෙන්ජස් බාර ගන්න පුළුවන් ඒ කියන්නේ. yes මම බයෙන් හිටපු එක හරි ගියා. කන්න පුළුවන් වුණා. දැන් තමයි භයානකම දේ තියෙන්නේ. මිත්‍රවරුනේ මං කන්න යන්නේ දෙහි ගෙඩිය. දෙහි භාගයක් තියෙනවා මෙතන. මට බුදු සරණයි. මට ගෞරවයෙන් බුදු සරණයි. අපි දැන් කමු. මට මේක ඩිප් කරද්දිත් බයක් එනවා. දැන් මම මේකම කන්නත් එපේ. දෙයියට තියෙද්දි දන්නේ නැතිත් අය එතකොටනේ. මේක ලස්සනට තියෙනවා මේ. no reaction.
අන්තිම කෑල්ල මේ කෑවොත් මවින් තනියම ඉතින් වින් තනියම මගේ හිතත් එක්ක වින හිතත් එක්ක තමයි මම මේ චැලෙන්ජ් එක කරන්නේ 1 2 3 පොඩ ඇහැ වැහුණා නේද මොකද හිතන්නේ ඔයාලා ගැන හරි ඉවරයි මං කාලේ ඉවරයි මේටි මං කන්නේ නැති මට පිම්පල් එයි කියලා තේරෙන අයිති ඇඹුල් නෑනේ මම හිතන්නේ මං දෙහි චැලෙන්ජ් එකක් වින් කළා yes මට මගේ හිත පාලනය කරගන්න පුළුවන් ඒ කියන්නේ දැක්කද හැමදේම හිත තමයිනේ අපි නිකන් බොරුවට ඉතින් බොරුවටනේ නෑ ඔය මං කරේ හොඳට පොඩ්ඩයි ටික දෙහි අන්තිම කෑල්ලකද්දි පොඩ ඇහැ වැහුණා මට අමතක වුණා මේක චැලෙන්ජ් එකක් කියලා ඒ වෙලාවේ උනාට කොහොමද මං කරන්නේ නේද හිතුවට වඩා හොඳ සාමාන්‍ය දෙහි ටිකක් මට මිරිකලා බිව්වත් මගේ ඇස් දෙක වැහෙනවා ඒනොත් මං කෑවනේ දැන් කොහමද ඇත්තම කියනවා නම් සරයි සරයි මට මිරිස් සරයි මට සැර කන්න බෑ වැඩි මගේ දත් ටික හොඳටම හිරි වැටලා තියෙන්නේ දත් ටික මට දත් ටික නෑ වගේ දැන් අපි ඒ නිසා චොක්ලට් එකක් කාලා ඒ හිරි ගතිය වගමු මම දිනුන්නේ දවල් මොකද කියන්නේ මම හිතන්නේ මම මාත් එක්කම කරගත්ත චැලෙන්ජ් එක මම වින් කරා රියැක්ෂන් එකක් ආවේ නේද මම බය හිටියේ දෙහි කනකොට රියැක්ෂන් එකක් එහි කියලා හැබැයි ආවේ නැහැ දස්සයි නේද මම දස්සයි නේද රෙස්බරි චොක්ලට් ෆින්ගර්ස් තමයි මාධ්‍ය මේ වල මොන අනුග්‍රහයද ජාතියේ චොකලට් අනුග්‍රහකයා නෑ මම මේක සල්ලි දීලා ගත්තේ 250ක් දුවදුන අපි දැන් මේක දොට්ටි කිරි වෙල හොඳනම මම මෙහෙම හපන්නේ එතකොට හිරි වැටලා දෙන එක යනවා හයියෙන් හැපුවම ඔයාලා මොකද්ද කියන්නේ සාමාන්‍යයෙන් දත් හිරි වැටුනහම ඔයාලා මොකද්ද කරන්නේ මේ දත් ටිකනුත් මං හපනවා හරි දැන් හරි හලෝ මම ෆස්ට් ටයිම් තමයි මෙහෙම නෝ රියැක්ෂන් එකක් කරේ. ඒ කියන්නේ කාලා රියැක්ෂන් එකක් දෙන්නේ නැතුව ඉන්න try කරේ පළවෙනි වතාවේ. ඉතින් ඇත්තට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙතනින් තේරුම් ගත්ත දේ තමයි අපේ හිත තමයි හැමදේම කියන්නේ. ඒ කියන්නේ අච්චර ඇඹුල් දෙහි ගෙඩියක් කනකොට මට මූණ වෙනස් කරන්න නැතුව කන්න පුළුවන් වුණා කියන්නේ මට මට මං ගැනම පුදුමයි. කියන වෙනදට මං කොච්චර ඇඹුල් කරනවද ඒක. ඒ විතරක් නෙමෙයි අර චුයින්ගම් තිබ්බ අර මේ මොනවාද ඇඹුල් චුයින්ගම් අර සෙන්ටර් ෆ්‍රෙෂ් ද සෙන්ටර් ෂොක් නේ ඒක කද්දිත් මම කළගන්නේ. ඉතින් අර කද්දි මට එහෙමවත් උන්නේ නැහැ කියන්නේ. හිතනේ අපේ අර ඇඹුල් කියලා අපි අපේ හිතට මේ දැනුණ ගමන්ම ඇඹුල් කියලා දැනුණ ගමන්ම අපේ හිතට අපි කරන්නේ කියන හිතන එක. හැබැයි එහෙම හිතුවේ නැත්නම් ඉතින් ඇත්තටම පුළුවන්. අපි මෙච්චරකල් මුලා වෙලා වගේනේ. ඇඹුල් කියන රසට අපි මුලා වෙලා වගේනේ. ඇඹුල් කියලා දැනුණ ගමන්ම අපි කට ඇඹුල් කරගන්නවා. තේරෙනවද? හිත තමයි හැමදේම. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. අපි හිතට වහල් වෙලා ඉන්නේ. බන කියනවද මන්ද? ඒ වැඩ නැහැ. කොහොමද මං චැලෙන්ජ් එක මාත් එක්කම කරලා මම දිනුවා. මම මොකද කියන්නේ? ඔයාලා ඇග්‍රී වෙනවද? මං දිනුවද නැද්ද? කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයත් එක්ක මෙහෙම චැලෙන්ජ් එකක් කරලා බලන්න. හරිද? පුළුවන් ද කියලා ඔයාලට මොන හරි කරන්න. ඒ කියන්නේ කවදාවත් කරන්න බෑ කියලා හිතන දෙයක් කරන්න චැලෙන්ජ් එකක් දෙන්න ඔයත් එක්කම.
ඇත්තටම පුළුවන් ඒ දේවල් කරන්න. හැබැයි මට පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා මම මේ පැණි රස නොකා ඉන්න චැලෙන්ජ් එකක් පටන් ගත්තොත් මට ගොඩක් අමාරුයි මේ චොක්ලට් එහෙම නොකා ඉන්න චැලෙන්ජ් එකක් කරොත් නම් ඇත්තටම ඒක නම් වෙන එකක් නෑ. ඉතින් ඔයා කමෙන්ට් එකක් දාන්න මම දිනවද නැද්ද කියලා. ඔයත් මේ වගේ චැලෙන්ජ් එකක් කරන්න. ඊළඟ පාරත් මම ඊළඟ vlog එකකිනුත් පොඩි චැලෙන්ජ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට එහෙම කැමති මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම හිතාගෙන ඉන්න චැලෙන්ජ් එක ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කරන්න. එතකල් මං ගිහිල්ලා එන්නම්. මාව subscribe කරලා තියාගන්න. බයි.